කියන්න හොඳට මේ මෙතනදී විතරයි ඔයාලට උත්තරේ වැරදුනත් අවුලක් නැහැ. ඔයාලට වෙන තැන්වල වැරදුනොත් එහෙම නෝන්ඩි වෙනවා ඈ. මං ඉස්සර වැරදුනාට අවුලක් නැහැ. වෙන තැන්වල වෙනසුනොත් තමයි. නෝන්ඩි නම් මොකක් හරි විභාගෙට වැරදුනොත් එහෙම ජීවිතේම නෝන්ඩි වෙනවා. මේව බලන්නකො මේ වාක්‍යයක් දැම්ම ගමන් ලකුණු වෙනවා හොඳට. ඒකමයි කියන්නේ මම නම් පාළි වාක්‍යමයි දාලා විභාගෙට ලියන්නේ. මොකද අනිත් අය ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. දැම්ම ගමන් පරීක්ෂකවරයා තේරෙන්නේ යකෝ මේක පාළි එකත් හොඳට දන්නවා. ගාථා හැම ලියන එකම වාසි. මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. හරි අන්තිම පාර කියන්න. කෙට්ටානං ආදිපතීතිකෝ වාසෙට්ටෝ කත්තියෝ. පාපකේ අකුසලේ ධම්මේ බාහෙන්තිතිකෝ වාසෙට්ටෝ බ්‍රාහ්මනා. මේතුනං ධම්මං සමාදාය විස්සුතං කම්මන්තේ පයෝදෙන්තිතිකෝ වාසෙට්ටෝ වෙස්සා. ලුද්ධාචාරා කුද්ධාචාරාතිකෝ වාසෙට්ටෝ සුද්ධා. මොකද දවස් දෙකක් කිව්වා නම් ඉවරයි. ආයෙ මරණකම් අමතක වෙන්නේ. එතකොට තේරෙනවානේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මොකද්ද? කට්ටිය තමයි ශාස්ත්‍රීය කුලයේ 1, බ්‍රාහ්මණ කුලයේ 2, වෛශ්‍ය කුලයේ 3, ශුද්‍ර කුලයේ 4. බමුණු කිව්වේ බ්‍රාහ්මණ කුලයේ 1, ශාස්ත්‍රීය කුලයේ 2, වෛශ්‍ය කුලයේ 3, මේක 4. හැබැයි බ්‍රාහ්මණය බුදුදහමයි කියපු ආකාර වෙනස් නේ. මොකද බමුණු කිව්වේ බ්‍රාහ්මණ කුලයෙන් මැව්වේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් කියලා. ඒ ශ්ලෝකේ කියන්න බලන්න ටික. බ්‍රාහ්මනෝස්ය මුඛමාසීත් බාහුරාජඤ්ඤක් කෘතක් ඌරු තදස්ය යත් වෛශ්‍යක් පද්ධාම් සුද්‍රෝ වජායත. ඒ ශ්ලෝකේ මේ පාඩ 4යි මතකයි නම් මේ පාඩම ඉවරයි. ඔය ලියු ඔක්කොම ඉවරයි. හරි ශ්ලෝකේ මේ 4යි විතරයි ඕන. දැන් දන්නවනේ වෙන්න ඕනේ දේ ඔළුවේ තියෙනවනේ. ආයෙ සටහන් ඕනේ නැහැ. BC කියන්නේ සටහන් ලියා ගන්න ඕන එකක් නෙවෙයි. හරි ඔළුවෙන් ගන්න නමුත් ඉතින් ඔයාලා රෝග තව සතියකින් මේ මොකද්ද මේ කියලා හිතනවා.